දවසක් යාළුවනේ ඔයාලා සියලුම දෙනාට. අද මම මේ වීඩියෝ එකේ කරන්න යන්නේ ASICS MD version 5 board එකේ mini version එක අපේ WhatsApp එකට connect කරගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. කලින් මම මේකේ features ටිකක් ඔයාලට කියන්නම්. අපිට පුළුවන් මේකේ version 5 board එකේ තියෙන ගොඩක් features use කරන්න පුළුවන්. song download කරගන්න අපේ WhatsApp channel වලට WhatsApp group වලට song forward කරන්න forward option එකම තියෙනවා. අපිට මේකේ තියෙන වාසියක් තමයි GitHub account එකක්වත් Heroku account එකක්වත් අපිට කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. වෙබ්සයිට් එකට ගිහින් pair code එක අරගෙන අපේ WhatsApp එකට මේ bot එක connect කරගත්තට පස්සේ එතන ඉඳන් අපිට සාමාන්‍ය විදිහට lifetime මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ අපිට මුලින්ම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕන. මම මෙතනදී Google Chrome එක භාවිතා කරනවා. මේකේ ඔයාලා සර්ච් කරන්න asita.top කියලා. asita.top කියලා සර්ච් කරගෙන එයාලගේ වෙබ්සයිට් එකට යන්න ඕන. හරි ඉතින් ඔයාලා ගියාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ලොගින් වෙන්නවත් රෙජිස්ටර් වෙන්නවත් අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේක මේ මෙතන පහළ තියෙන 4 වෙනි ඔප්ෂන් එකේ deploy asita md bot කියන එකට ගිහිල්ලා එකට ආවට පස්සේ ඔයාලට මෙතනින් සින්දුවක් ප්ලේ වෙයි. මේ මෙතන යට තියෙන මේ ඉරි කැල දෙක ඔබලා එක නවත්තන්න පුළුවන්. හරි ඊට පස්සේ කරන් තියෙන මෙතන මේ asita md mini කියන එකයි asita md version 5 කියන එකේ තියෙන එක අපිට asita md mini කියන එක තෝරගන්න ඕන. හරි ඒකට තෝරගත්තට පස්සේ අපි පහළට ගිහිල්ලා මේ මෙතන තියෙනවා session key generation කියලා. QR code එක ඔයා PC එකෙන් නම් කරන්නේ QR code එක පාවිච්චි කරන්න පුළුවන්. එක ෆෝන් එකකින් නම් කරන්නේ ඒක කරන්න අමාරුයි. ඒකට වෙනුවට අපිට කරන්න පුළුවන් pairing code කියන එක දාගන්න. මෙතනින් pairing code select කරලා මෙතනින් ඔයාගේ WhatsApp number එක දෙන්න. ධන 94 කියන එකේ 94 විතරක් දුන්නම් ඇති, ධන ඕනේ නැහැ. මම මෙතනින් copy කරගත්ත එක paste කරගන්නවා. හරි මේ තියෙන්නේ මගේ WhatsApp number එක. ඊට පස්සේ get pairing code කියන එක මම දෙනවා. ඊට පස්සේ මේක generate වෙලා මෙහෙම code එකක් එනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලා copy කරගෙන WhatsApp එකේ message එකක් ඒ ඔයාලට මේක එතනට ගිහිල්ලා ඒක click කරලා මෙතන confirm කියන එක දීලා ඔයාලගේ fingerprint එක ඉල්ලා ඊට පස්සේ මෙතනින් ඔයාලා ඒක paste කරගන්න. paste කරගත්තට පස්සේ ටික වෙලාවකින් ඔයාලට මේක connect කරගන්න පුළුවන්. මේක ඔයාලට connect වුණාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නාවි. ඔයාලා WhatsApp business එක use කරනවා මේකට මුලින් නමක් දෙන්න කියාවි. නැත්තම් ඕනේ නැහැ. දෙනවා නම් අවුලකුත් නැහැ. මෙහෙම Safari macOS active device එකක් ඔයාලගේ එකට connect වෙලා තියෙනම් bot එකකට සාර්ථකව connect වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේකෙන් back වෙලා අපේ ඔයාගේ number එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට message ටිකක් ඇවිල්ලා තියෙනවා. මේකේ කියවනවා නම් කියවන්න. හරි ඊට පස්සේ ඉතින් අපිට මේක use කරන්න පුළුවන්. දැන් bot connect වෙලා හරි. මේ message එක ආව කියන්නේ bot connected. ඉතින් අපිට මේකේ dot එකත් එක්ක menu ගහලා අපිට පුළුවන් මේකේ menu එක පාවිච්චි කරන්න. මේ විදිහට තියෙනවා. ඉතින් අපිට මේකේ prefix හැම ඊට පස්සේ මේ menu එක click කරලා දෙන්න ඕන, අංක ගහලා දෙන්න ඕන. ඒ විදිහට අපිට මේක වෙනස් කරගන්න හැම පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ forward option එකේ තියෙන්නේ .fo කියලා. song කියලා ගිහුවම පස්සේ අපිට සින්දු download හැම කරගන්න පුළුවන්. asita md version 5 board එකේ සහ අනෙක් සියලුම board එකේ තියෙන method සහ code තමයි මේකේ තියෙන්නේ. හරි ඉතින් අද වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරලා දන්නේ නැති යාළුවන්ටත් දැනගන්න share කරන්න. අලුත් වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.